එතකොට මේක තමයි ගේම් එක. එතකොට මේක තියෙන මේ තියෙන ගේම් එකේ වෙල්කම් පේජ් එක මෙතන වැහලා තියෙනවා වෙල්කම් ටු ද ගේම් කියලා. ඊට පහළින් මෙතන බටන් එකක් දාලා තියෙනවා. එතකොට මේ ස්ටාර්ට් ගේම් කියන ක්ලික් කරාට පස්සේ අපි ගේම් එකට ආරම්භ යනවා. මෙතන උඩ ගේම් එකේ දාලා තියෙන ප්ලේ කරනවා කියලා. ඒක මෙතන ස්කෝර් බෝඩ් එක උඩ බලන්න පුළුවන් ගේම් එකට ආරම්භෙදී මේ ස්කෝර් එක අප්ඩේට් වෙනවා. එතකොට මේ ස්ප්‍රයිට් පරාද වෙන්නේ ගේම් එකේ මේ ගේම්ස් වල ගත්තොත් මේ පරාද වෙන්නේ. එතකොට ගන්න ස්කෝර් එක 6000 වැඩි වෙනවා. මේ ස්ප්‍රයිට් උඩ පන්නන්න ඕන නම් අපිට මේකේ ස්පේස් බාර් එක ඔබන්න දෙන්න රන් කරන්න ඕන මේක ප්‍රෙස් කරන්න. එතකොට ගේම් එක පටන් ගන්නකොට අපි එන්ටර් කී එක ප්‍රෙස් කරලා පටන් ගන්නවා. මේ ස්ප්‍රයිට් එක රන් කරලා බලමු. කියලා අපිට ආයේ ගේම් එක කන්ට්‍රෝල් කරනවා ජම්ප් එකෙන් අපිට ස්පේස් බාර් එක ගන්න පුළුවන් රන් වෙන්න එක කී එක ප්‍රෙස් කරන්න පුළුවන් රීප්ලේ ඊට පස්සේ ආයෙ අපි ගේම් එකට යනවා. එතකොට මේ විදිහට තමයි ගේම් එක හදලා තියෙන්නේ. අපි දැන් යමු ආයෙ පාරක් ගේම් එක නඩත්තුනේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. එතකොට ගේම් එක පාරාදුනත් අපිට ගේම් ඕවර් try again කියලා එතකොට මුලින්ම ඔඩක්සේ මෙතන තියෙනවා home.html කියලා. එතකොට මේක තමයි ගේම් එකට එන්න කලින් HTML එක ගේම් එකට එන්න කලින් ගේම් page එකේ HTML code එක මෙතන security title එක welcome to game කියලා දාලා තියෙනවා. එතකොට මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ කලින් වගේ ඒක style CSS ඊට පස්සේ JavaScript වගේ නියමව ඔක්කොම මෙතන එක එක තමයි දාලා තියෙන්නේ. pages එක පැටලෙනවා සහ කෝඩ් එකට බාධා ඇති වෙනවා මේ මේන් කෝඩ් එකේම දැම්මොත්. මේක නිසා තමයි වෙනම ෆයිල් එකක් හදලා දාලා තියෙන්නේ. එතකොට හෝම් එකේ මේකම තමයි CSS දාලා තියෙන්නේ. ඒකම තමයි යට ඔයගලන්ට වෙන මේ ස්ක්‍රිප්ට් එක ලින්ක් කරලා තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි හදලා තියෙන්නේ හෝම් එක. ඊට පස්සේ ඒක බෝඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් ඒ වගේ වැලියුස් දීලා හදලා තියෙන ප්‍රොපර්ටි දීලා ඒක ස්ටාර්ට් බටන් එක මෙතන කස්ටමයිස් කරලා තියෙනවා. ස්ටාර්ට් අවසානට වෙල්කම් ටු ගේම් එකේ ටෙක්ස්ට් එක ආයි රීප්ලේ වෙන විදිහට හදලා තියෙනවා. ඊළඟට ගියොත් අපි මෙතන ඊළඟ HTML ෆයිල් එක තමයි index කියන්නේ. එතකොට මේක තමයි ගේම් එකේ main HTML ෆයිල් එක. මෙතන title එක දීලා 2D game කියලා පටන් ගන්න තියෙනවා. එතකොට ඊළඟට CSS ෆයිල් එක link කරලා තියෙනවා මෙතන. අවසානට run1.png කියන්නේ මේක අපි ගේම් එකේ ඉන්න ස්ප්‍රයිට් එක තමයි මෙතන link කරලා තියෙන්නේ. එතකොට play.png කියලා කියන්නේ අර ගේම් එක ඔයාලා දැක්ක ප්ලේ එක තමයි මෙතන ලින්ක් කරලා තියෙන්නේ. ඒක මේ ස්කෝර් කියන්නේ අපි අර ඔයගොල්ලෝ දැක්කම CSS එකෙන් ලස්සන කස්ටමයිස් කරපු ස්කෝර් එක. ඒකට ඒකේ HTML බේස් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ගේම් ඕවර් try again කියන්නේ ගේම් එක ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ දැක්ක ගේම් ඕවර් කියලා ස්ක්‍රීන් එකකට එනවා. ඒ පොප් අප් එකක් කරනවා. ඒක තමයි මේ. එතකොට ස්ක්‍රිප්ට් JS කියලා මෙතන තියෙන්නේ අපි මේක පාවිච්චි කරපු ස්ක්‍රිප්ට් එක ලියන්න පාවිච්චි කරපු JavaScript code එකේ link කරලා තියෙනවා තමයි මේක. ඒකට අවසානට ඔයගොල්ලෝ දන්න ස්ක්‍රැච් එක HTML file එකේ ඒ විදිහට අවසන් කරලා තියෙනවා. ඊළඟ HTML file එක තමයි අවසානික win.html කියන්නේ. එතකොට මේ ගේම් එක win කරාට පස්සේ user page තමයි මේ screen එක හදන්නේ. ඒකට මේකේ කලින් වගේ මම කතා කරපු මේ home.html වගේ තමයි මේ win.html කියන එක හදන්නේ. සම්පූර්ණ code එක තුළ තමයි CSS CSS සහ JavaScript එක යූස් කරලා තියෙනකොට කලින් කිව්වා වගේ අර මේන් කෝඩ් එක දෙන්න දාලා කරදර වෙනවා. ඒක කන්ෆිගරේෂන්ස් මේ ටයිටල් එක මේකට දාලා තියෙනවා. බොඩි එක කස්ටමයිස් කරලා තියෙනවා. එතනින් ගියාම ටෙක්ස්ට් එක h1 කියන එක ඊළඟට සිලෙක්ට් බටන් එක. එතනින් ගියාම බටන් හෝවර් එක කන්ෆිගරේෂන්ස් මේ කන්ට්‍රෝලර්ස් ටික මේ ඔයගොල්ලෝ දැක්කට ජම්ප් ස්පේස් බාර් මෙතන මෙන්න මේ තියෙන drop down එක තමයි අපි මෙන්න මෙතන මේ කස්ටමයිස් කරලා තියෙන්නේ. ඊළඟට මේ ඒ කියන්නේ රීප්ලේ බටන් එක යවුවට පස්සේ ආයෙ browser එක reload වෙන්න තමයි මෙතන හදලා තියෙන්නේ. ඊළඟට අපි main CSS පැත්තට යමු. මේක මම ඔයගොල්ලන්ට පේනවා මේ
බෑග්‍රවුන්ඩ් චේන්ජස් වගේ අර මේ ටයිල් දාගෙන හැම එකම එතකොට ඔයා මේ කෝඩ් එක ගත්තා ඔයාට උනත් ලේසියෙන් එඩිට් කරගන්න පුළුවන් ඉතින් තමයි හදලා තියෙන්නේ. එතකොට බෑග්‍රවුන්ඩ් චේන්ජස් කියන එකේ බෑග්‍රවුන්ඩ් එක තමයි මෙතන ලින්ක් කරලා තියෙන්නේ මේ අපේ ගේම්. එතකොට බෝල්ගේ ඔපරේට් එක තමයි මෙතන තියෙන්නේ. බෝල්ගේ මාජින් ටොප් එක මාජින් ටෙක්ස්ට් එක වගේ දේවල්. ඊළඟට ස්කෝ කියන එක ගත්තට පස්සේ ස්කෝ එකේ තියෙනවා අපි අර කලින් දැක්ක ස්කෝ එක අප්ඩේට් කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. මෙතන වැඩි හරියක් තියෙන්නේ ස්කෝ එකේ පොඩි තමයි මම හිතන්නේ. මොකද අපි ස්කෝ එක ටිකක් ලස්සන හදලා තිබ්බ නිසා. ඒක මෙතන ස්කෝ බෝඩ් එක ඒකත් ස්කෝ එකේ එකක්. ඒක ස්කෝ ලේබල් එක ස්කෝ ඒක දෙයක් ස්කෝ බෝඩ් එකෙන් ඊළඟට මෙතන තියෙන ෆ්‍රේම් ස්ටයිල්ස් කියලා. ඒකට ෆ්‍රේම් එක ඒක මාජින් ටොප් එක මාජින් ಲೆಫ್ಟ್ එක ඒකේ පොසිෂන් එක වගේ දේවල් මෙතන තමයි එඩිට් කරලා තියෙන්නේ. ඊළඟට ගේම් ටයිල් එක තියෙනවා. ගේම් ටයිල් එක උඩට දැක්කා. එතකොට ඒකේ පොඩි ටික තමයි මෙතන CSS එක. ඊළඟට ගේම් මෝඩ් පොප් එකක් තියෙනවා. ටයිල් එක දාලා ඒකට ගේම් එක වුණාට පස්සේ ඔබ එක පොප් එකක් කරනවා. ඒකට ඒක CSS කෝඩ් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් CSS ඉවර වෙන අපේ ගේම් එකට අවශ්‍ය හදලා මේ ගේම් එකේ වැදගත් ෆයිල් එක JavaScript කෝඩ් එක සම්පූර්ණ මේක. ඒකට මුලින්ම මෙතන controllers ටික ඔයගොල්ලන්ට වෙනවා function controllers. ඒ කියන්නේ enter key එක press කරාට පස්සේ තමයි ගේම් එක start වෙන්න ඕනේ. ඒත් එකම run කියන ඔයගොල්ලෝ දැක්ක sprite දුවන ගේම් එක start වෙච්ච ගමන් ඒත් එකම run sound එක play වෙනවා. background එක move වෙනවා. ඒත් එකම score එකත් update වෙනවා. ඒක තුනම මෙතන start කරලා තියෙනවා. enter key එක press කරා. එතකොට generate frame generate වෙන්න මෙතන දීලා තියෙන ගේම් එක පටන් ගත්ත ගමන් frames generate වෙනවා. ඊළඟට space bar එකේ කොටස sprite උඩ පනින්න ඕනේ. එතකොට උඩ පනිනකොට run sound එක අපි මෙතනින් අයින් කරන්න ඕනේ. මොකද උඩ පනිනකොට run sound එක අවුල් නිසා. ඊට පස්සේ run sound එක මෙතනින් අයින් කරලා ආයි jump sound එක play වෙන්න හදලා තියෙනවා. ඊළඟට මෙතන තියෙන run function එක එකේදී variables දෙකක් අරගෙන තියෙනවා run image run වගේ කියලා. එතකොට run function එක එතකොට ඔයගොල්ලෝ ගේම් එකේ image එකක් ඇඩ් කරගෙන තියෙනවා මේ run images සහ jump images. එතකොට මේ ගේම් එකේ images හදලා තියෙන්නේ images ආදින් තමයි මේ ගේම් එකේ animations හදලා තියෙන්නේ. එතකොට images setting එක විදිහට තමයි ඔයගොල්ලන්ට animation එකක් පේන්නේ. එතකොට run image එක සමාන වෙනවා run image ගන්න එක. ඒ කියන්නේ run image එකට එකක් එකතු කරලා හැමෝම තමයි animations හැදලා තියෙන්නේ. ඊළඟට document එක විදිහට අරගෙන මේක link කරලා තියෙනවා document HTML file එකෙන් අරගෙන ඒකේ bold වෙන item එක file කරගෙන ඊළඟට jump function එක ගත්තත් ඒ වගේමයි id variables අරගෙන ඒකට හදලා තියෙනවා. ඊළඟට move background function එක තියෙනවා මෙතන. ඔයගොල්ලෝ මේක game එක පටන් ගන්න background එක move වෙනවා. එතකොට ඒකට දාලා function තමයි මෙතන තියෙන්නේ. ඊළඟට update score කියලා. එතකොට score එක update කරනවා function එකක් තියෙනවා. windows HTML එකේ තියෙන්නේ game එක විතරට පස්සේ අර ඔයාලා දැක්ක welcome game එකේ configurations කියලා වෙන්නේ screen එකක් වෙනවා. ඒක තමයි ඊළඟට import sounds කියලා එකක් තියෙනවා. එතකොට මේ හදන්න පාවිච්චි කරන sounds ටික මම මෙතනට අරගෙන තියෙන එක තැනකට ඒ විදිහට import කරගෙන තියෙනවා. එතකොට det function එක තියෙනවා මෙතන. ගේම් එක පරාද වුණාට පස්සේ මොකක්ද වෙන්න ඕන කියලා ප්‍රෝග්‍රෑම් කරලා ෆන්ක්ෂන් එක det කියලා අරගෙන ඒ විදිහට කලින් වගේම document get element by id එකෙන් ඒ කියන්නේ HTML file එකකින් අරගෙන ඊළඟට frame function එක මෙතන හදලා තියෙනවා. එතකොට මේකේ variable කියලා අරගෙන මෙතන අපි array එකක් හදලා තියෙනවා frames generate වෙන්න ඕන විදිය අරාවක් විදියට. ඊළඟට function එක තමයි generate frames කියන්නේ. එතකොට මේකේ flame locations ඒ වගේ දේවල් ඇඩ් කරලා හදලා තියෙනවා frames generate වෙන්න. අවසානයේදී මෙතන දාලා තියෙන game move function කියලා. ඒ කියන්නේ game එක ඉවර වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට game එක ඉවරුණා කියන්නේ අනිවාර්යයෙන්ම run work ඒ කියන්නේ run sprite දුවන එක නවතින්න ඕනේ. sprite උඩ පනින එක නවතින්න ඕනේ. jump work කියලා මේ clear interval දාලා තියෙනවා. ඊට පස්සේ score එක update වෙන එක නතර වෙන්න ඕනේ. background එක නතර වෙන්න ඕනේ. ඊළඟට det කියන function එක වැඩ කරන්න ඕනේ. මොකද sprite නැවතුනට පස්සේ game එක ඉවරනට පස්සේ ඒක වෙන්න ඕනේ. ඊළඟට det කියන sound එක play වෙන්න ඕනේ. ඒ විදිහට තමයි මේකේ JavaScript code එක හදලා තියෙන්නේ.
මං හිතනවා මේ වීඩියෝ එකේ බලපු ඔයාලා හැමදෙනාටම ගේම් එක හදන්න පුංචි හරි ආසාවක් එයි කියලා 2D ගේම් එකක් හදන්න. එතකොට ලැංග්වේජස් තුනයි මේකට යූස් කරලා තියෙන්නේ HTML සහ CSS JavaScript කියලා. එතකොට මේ ගේම් එක හදන්න සම්පූර්ණ අපිට දැනුම දුන්නේ දවස් 8ක් ඔය කෙටි කාලෙකින් JavaScript Java Institute කියන ආයතනේ. එතකොට ඒකේ හිටපු ලෙක්චර්ස්ලා අපිට ගොඩක් පර්සනල් බව උදව් කරා. අපිට සමහර එරර්ස් ආවන් ඒ දේවල් ෆික්ස් කරගන්න වගේ උදව් කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. අවසාන වශයෙන් මේ වීඩියෝ එක නරඹපු ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ස්තුතියි. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.